ගෞතම තථාගතයන් වහන්සේ බුදු වීමට පිටදුන් බෝධි වෘක්ෂයේ දෙවි කෙනෙක් ලෙස වැඩ වාසය කළ මතු බුදු බව පතන ආනන්ද මෛත්‍රී මහා හිමියන්ගේ හෙළිදරව්වක් තමයි අද අපි මේ කතා කරන්න යන්නේ. උන්වහන්සේගේ එක්තරා පෙර භවයක සාක්ෂි තමයි මේ වීඩියෝ එකෙන් අපි ඔයාලට අද පැහැදිලි කරන්නේ. මේ පිළිබඳව හෙළිදරව් කරන්නේ උන්වහන්සේ ජීවත්ව සිටි සමයේදීමයි. ඉතින් සමහර විට ඔබ නොදන්නා මේ කරුණු කාරණා අද වීඩියෝ එකෙන් ඔයාලට දැනගන්නට පුළුවන් වේවි. එන වැඩි කතා නැතුව අපි ඒ පිළිබඳව කතා කරමු. බුදුදහම රැක ගැනීමටත් ලොව පුරා බුදුදහම ප්‍රචලිත කිරීම උදෙසා මහඟු මෙහෙවරක් කරපු 20 වන සියවසේ වැඩවිසූ අග්‍රමහා පණ්ඩිත බලංගොඩ ආනන්ද මෛත්‍රී මාහිමියන් අදටත් බෞද්ධයන් ඉතාමත්ම ගෞරවයෙන් වන්දනාමාන කරන උතුම් සංගරුවණක් වෙනවා. ආනන්ද මෛත්‍රී හිමියන්ගේ දීකල නාමය තමයි විලියම්. කුඩා කාලයේදී පුංචි මහත්තයා කියන නමින්ද උන්වහන්සේව ආමන්ත්‍රණය කර තිබෙනවා. බලංගොඩ කිරින්දිගල උරස්වත්තේ පදිංචිව සිටි නාරංගොඩ ආරච්චිගේ මෙතියස්හාමි මහතාගේ බෙන්දර ආරච්චිගේ හීන්මැණිකේ උපාසිකා මාතාවගෙත් දරුවා වෙච්ච මේ විලියම්ට වයස අවුරුදු 14දී ඔහුගේ මව මිය යනවා. ඉන්පසු විලියම් පියාගේ වැඩිමල් සොයුරාගේ නිවසේ සිට බලංගොඩ කුමාර විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබන අතර වයස අවුරුදු 15 දී පැවිදි වීමට තීරණය කරනවා. උන්වහන්සේ 1911 මාර්තු 2 වෙනි දින බලංගොඩ උඩුමුල්ල ශ්‍රී නන්දාරාමේදී සාමණේර පැවිද්ද ලබනවා. ආනන්ද මෛත්‍රී හිමියන්ගේ ගෘහාමුදුරන් වහන්සේ උනේ දහමහාන ධම්මානන්ද තෙරුන් වහන්සේ. උපාධ්‍යයන් වහන්සේ උනේ දෙනියාය ශීලානන්ද තෙරුන් වහන්සේ. ආනන්ද මෛත්‍රී හිමියන් 1916 ජූලි 14 වෙනිදා බලංගොඩ උළුගන්තොට උදකුකේප සීමා මාලකයේදී උපසම්පදාව ලබනවා. 1919 වර්ෂයේදී කොළඹ ආනන්ද විද්‍යාලයට ඇතුළු වෙලා අධ්‍යාපනය ලද උන්වහන්සේට 1922 දී එම විද්‍යාලයේම බුදුදහම පිළිබඳ ආචාර්ය තනතුර හම්බ වෙනවා. භාවනාවෙන් සිත දියුණු කරපු ආනන්ද මෛත්‍රී හිමියන් 1997 ජූලි මාසයේ 7 වෙනිදා උඩුමුල්ල ශ්‍රී නන්දාරාමයේ පැවති ධර්ම සාකච්ඡාවකදී තමන් වහන්සේගේ පෙර භවය පිළිබඳවත් අදහස් දක්වා තිබෙනවා. සමහර අය පවසන විදිහට වසමර්ථී මාරයා කියලා කියන්නේ කෙලෙස් නොවන බවත් ඔහු පුද්ගලෙක් බවත් උන්වහන්සේ දේශනා කළා තියෙනවා. වශවර්ධී මාරයා මේ ලෝකීය තණ්හාවෙන් සහ කාමයන්ගෙන් පිරී පවතිනවාට මහත් කැමැත්තක් දක්වනවා. සිද්ධාර්ථයන් බුද්ධත්වයේ ලබන විටත් වශවර්ධී මාරයා එයට බාධා කළ බව සඳහන් වෙනවා. ලොව පුරා බුදුදහම පැතිර යාම වැළැක්වීමටත් බුදුදහම විනාශ කිරීමටත් ඔහු පිරිසක් මේ ලෝකයට එවා තිබෙනවා. දෙව්ලොව සිටින මතු බුදුවන මෛත්‍රී බෝසතාණන් වහන්සේ මෙය දැනගත්තාට පස්සේ බුද්ධ ශාසනය මෙම හානිදායක ක්‍රියාවෙන් ආරක්ෂා කර ගැනීමට උන්වහන්සේට අවශ්‍ය වෙනවා. ආනන්ද මෛත්‍රී හිමියන් දේශනා කළ විදිහට මෙම ගැටලුව සාකච්ඡා කිරීම සඳහා මෛත්‍රී බෝසතාණන් වහන්සේ දේව සභාව කැඳවා තිබූ අතර ඒ සඳහා දේව ආත්මයක සිටි උන්වහන්සේටත් ආරාධනා කර තිබෙනවා. බුදුදහම කියලා මිත්‍යා අදහස් පතුරවන පිරිසක් දැනටමත් වශවර්ති මාරයා මනුෂ්‍ය ලෝකයට යවා ඇති නිසා එය වළක්වා ගැනීමට දේව කණ්ඩායමක් යවිය යුතු බව එහිදී තීරණය වෙලා තියෙනවා. ඒ කණ්ඩායම සමග ආනන්ද මෛත්‍රී හිමියන්ටත් මනුෂ්‍ය ලෝකයට යන ලෙස මෛත්‍රී බෝසතාණන් වහන්සේ පවසා තිබෙනවා. ඉතින් එවැනි කාර්යයකට තමන් වහන්සේගේ ප්‍රබලත්වය අඩුයි කියලා පැවසූ ආනන්ද මෛත්‍රී හිමියන් එම යෝජනාව ප්‍රතික්ෂේප කර තිබෙනවා. තමන්ට කෙදිනක හෝ ලෞතර බුද්ධත්වයට පත් වී ලෝක සත්වයාට පීඨ වීමට අවශ්‍ය බවත් උන්වහන්සේ එහිදී ප්‍රකාශ කර තිබෙනවා. එවන් දෙයකට ධෛර්යයක් තිබෙනවා නම් මේ කාර්යයට පසුබැසීමට හේතුවක් නැහැ කියලා මෛත්‍රී බෝසතාණන් වහන්සේ පැවසූ පසු මනුෂ්‍ය ලෝකයේ ඉපදීමට එකඟ වෙච්ච ආනන්ද මෛත්‍රී හිමියන් මුලින් සඳහන් කළ විදිහට විලියම් නමින් ලංකා භූමිය තුල මෙහි උපත ලබනවා. අනගාരിക ධර්මපාලතුමා, ඕල්කට්තුමා, මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන්, වලිසිංහ හරිශ්චන්ද්‍ර මැතිතුමා ආනන්ද මෛත්‍රී හිමියන්ට පෙර මෙලොවට පැමිණි ඒ දේව සභාවේ පිරිස අතර ඉඳලා තියෙනවා. මේ කණ්ඩායම නිසා බුදුදහම ලොව පුරා පැතිරීමටත් ඒ විනාශ වීම වළක්වා ගන්නටත් එදවසේදී හැකි වුණා. තමන් වහන්සේට අපවත් වීමට නියමිත වෙලා තිබුණේ 1983 වර්ෂයේ බවත් ඒ අවස්ථාව
උන්වහන්සේ භාවනාවෙන් වළක්වාගත් බවත් උන්වහන්සේ ප්‍රකාශ කරලා තිබෙනවා. එක් ආත්මයක ගෞතම බුදුන් වහන්සේ පිටදුන් ජයශ්‍රීමා බෝධින් වහන්සේට අධිග්‍රහිත වෘක්ෂ දේවතාවෙක් වෙලා සිටි බවත් 200 වසරකට පස්සේ එම වෘක්ෂයේ කැපීමත් සමගම උන්වහන්සේ මිය ගිය බවත් ඉන්පසුව අශෝක රජුගේ අග්‍රාමාත්‍යවරයාගේ පුත්‍රයා වී තමන් උපත ලද බවත් ආනන්ද මෛත්‍රී හිමියන් ප්‍රකාශ කර තිබෙනවා. සිංහල භාෂාවෙන් වගේම ඉංග්‍රීසි භාෂාවෙන්ද ග්‍රන්ථ රචනා කරපු ආනන්ද මෛත්‍රී හිමියන් විසින් රචිත ශක්‍ය මුනින්ද්‍රවා වාදනය හෙවත් බුද්ධ චරිතය පාසල් පෙළපොතක් විදිහට පිළි අරගෙන තියෙනවා. උන්වහන්සේ අභිධර්මය සහ පාලි සහ සංස්කෘත ව්‍යාකර ග්‍රන්ථ 50කට ආසන්න ගණනාවක්ද රචනා කර තිබෙනවා. ආනන්ද මෛත්‍රී හිමියන්ගේ ප්‍රථම විදේශ ධර්මදූත මෙහෙවර සිද්ධ වුණේ 1926 වසරේදී ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයට. මීට අමතරව එංගලන්තය, ඩෙන්මාර්කය, ඇමරිකාව, ප්‍රංශය, කැනඩාව සහ ස්කොට්ලන්තය වැනි රටවලත් ධර්මදූත සේවාවේ යෙදුණු උන්වහන්සේ වසර 101ක් ආයු වලදා 1998 ජූලි 18 වැනිදා අපවත් වෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ආනන්ද මෛත්‍රී මහා හිමියන් බුද්ධත්වයේ ලබාගත් බෝධියේ රුක්තිවියක් කියලා හිටපු කතාව උන්වහන්සේ හෙළිදරව් කරේ. ඉතින් මේ වටිනා වීඩියෝව තවත් කෙනෙක්ට දැනගන්න ඔබ ෂෙයා කරන්න. ඒ වගේම තාමත් අපගේ යක් ප්‍රොඩක්ෂන් YouTube නාලිකාව subscribe කරලා නැත්නම් subscribe කරලා එකතු වෙන්න. අදට එනම් අපි සමු ගන්නම්. ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි.